හෙමින් කන්න. ගොඩක් වෙලාවට අම්මලා ළමයින්ට කියනවා හෙමින් කන්න කියලා. කන්න eat semen කියද්දී slowly eat slowly. තව බෙදා ගන්න කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? ගොඩක් වෙලාවට ගෙදරට නෑදෑයෝ එහෙම ආවම අපි කියනෝනේ මේ තව බෙදාගෙන කන්න ලැජ්ජ වෙන්නේ නැතුව තව බෙදා ගන්න. take some more. take some more කියලා කියන්නේ තව බෙදා ගන්න. take some more. තව බෙදා ගන්න. take some more. පොඩ්ඩක් එහාට වෙන්න කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? move over little bit. කොහොමද කියන්නේ? move over a little bit. පොඩ්ඩක් එහාට වෙන්න. more a little bit. කනකොට ශබ්ද කරන්න එපා. ගොඩක් වෙලාවට අම්මලා මේකත් කියනවා ගෙදරවලදී සමහර ළමයි කනකොට ශබ්ද කරනකොට කනකොට ශබ්ද කරන්න එපා කියලා. ඒතර ශබ්ද කරන්න එපා කියන්නේ don't make noise. don't make noise. don't make noise කියන්නේ ශබ්ද කරන්න එපා. right? කනකොට ඒ කියන්නේ අතර වාරේ කියද්දී while eating. while eat කියන්න එපා. ඒ මොනොත් වැරදි. ing දාන්න ඕන. while eating. don't make noise while eating. කෑම ඉහිරවන්න එපා. ළමයින්ට කියනවා අම්මලා කෑම ඉහිරවන්න එපා කියලා. don't spill. don't spill. don't spill කියන්නේ ඉහිරවන්න එපා. the food. ආහාර නැත්නම් කෑම ඉහිරවන්න එපා. don't spill the food. don't spill the food. ඔය පුටුව පොඩ්ඩක් අදින්න කියද්දී කියන්න පුළුවන් draw. draw කියන්නේ මෙතන අඳින්න නෙමෙයි අදින්න කියන එක. draw that chair. ඔය පුටුව. draw that chair. එයා කියන්නේ පුටුව පොඩ්ඩක් අදින්න කියලානේ. එතකොට මෙතෙන්දී අදහස් කරන්නේ ටිකක් out a little. එතන අදහස් කරන්නේ කොතන හරි තියෙන තැනකින් එහාට පොඩ්ඩක් අදින්න කියන එක. draw that chair out a little. මෙතනින් වාඩි වෙන්න කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? වාඩි වෙන්න sit. මෙතනින් here. sit here. මෙතනින් වාඩි වෙන්න. බඩ පිරුණද කියලා අහන්න පුළුවන් මෙන්න මේ විදිහට. are you full කියලා කියන්නේ මෙතනදී අදහස් කරන්නේ ඔයාගේ බඩ පිරුණද කියලා අහන්න පුළුවන්. are you full. අවශ්‍ය ගානට බෙදා ගන්න කියලා කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? take as much as you need. වෙන විදිහට අපිට ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්. take as much as you need. අවශ්‍ය ගානට බෙදා ගන්න. මොනවද ඔයා හිතමින් ඉන්නේ කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? ඔයා you. කියන්නේ ඉන්නවද? are you ඉන්නවද? are you thinking? ඉන්නවද ඔයා හිතමින්? මොනවද? what are you thinking? මොනවද ඔයා හිතමින් ඉන්නේ? what are you thinking about? මොනව ගැනද ඔයා හිතමින් ඉන්නේ? ඇයට මහන්සි වගේ කියලා මොකද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? ඇයට මහන්සි වගේ she looks tired. ඇයට මහන්සි වගේ. ඔයා මලක් වගේ කියලා අපි ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? you are like a flower. ඔයා මලක් වගේ කියලා ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්. you are like a flower. ඔයා මලක් වගේ. දැනෙන විදිහට ජීවත් වෙන්න කියලා කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? live as you feel. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ අපි? live as you feel. live as you feel කියන්නේ දැනෙන විදිහට ජීවත් වෙන්න. නැත්නම් අපිට කියන්න පුළුවන් follow your heart කියන්නත් පුළුවන්. මගේ දත් තිරවටුණා කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? මගේ දත් my teeth. feel sensitive.
my teeth feel sensitive. මගේ දත් හිරි වැටෙනවා. feel කියන්නේ දැනෙනවා, සිරි වැටෙනවා කියන අදහස. ඒතර මේක මෙහෙම ලිව්වොත් ඇරදි හිරි වැටෙනවා කියන නම් අපි දාන්න ඕනේ felt කියලා. my teeth felt sensitive. මගේ දත් හිරි වැටෙනවා. මොකක්ද එයාට උනේ කියලා අපි ඉංග්‍රීසියෙන් කොහොමද දාන්නේ? මොකක්ද උනේ කියන්නේ what happened? what happened? what happened කියන්නේ මොකක්ද උනේ? right. ඔයාට to you කියන්නේ ඔයාට what happened to you? මොකක්ද ඔයාට උනේ? මගේ කට දනවා කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? my mouth මගේ කට my mouth is burning. my mouth is burning කියන්නේ මගේ කට දනවා කියන අදහස. තේ එකක් බිව්වොත් හොඳයි කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? it would be nice. it would be nice. it would be nice to have a cup of tea. it would be nice to have a cup of tea. තේ එකක් බිව්වොත් හොඳයි. මම කෑවේ නැහැ කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? මම I eat මම කනවා. මම කෑවේ නැහැ. I didn't eat මම කෑවේ නැහැ. මම දැන් ආවේ කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? මම I දැන් ආවේ කියලා කියන නිසා මම මෙතන just දානවා. I just came. මම දැන් ආවේ. මේ දැන් ආවේ කියන අදහස. I just came. දවසක තේරෙවි කොහොමද ඉංග්‍රීසියෙන් කොහොමද අපි කියන්නේ? දවසක කියද්දි කියනවා one day කියලා. one day කියන්නේ දවසක you will understand. කියන්නේ ඔයා තේරුම් ගනීවි. නැත්තම් ඔයාට තේරෙයි කියලා අදහස. one day you will understand. ඒක නියම අදහසක් කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? that is a good idea. කියන්නේ එක නියම අදහසක් කියන එක. ඒක නෙමෙයි කියලා ඉංග්‍රීසියෙන් කොහොමද යන කතාව වෙනස් කරන්න මේක අපි පාවිච්චි කරනවා. ඒක නෙමෙයි කියද්දි කියන්න පුළුවන් by the way. කියන්නේ ඒක නෙමෙයි. මේ කොහොම වුණත් කියද්දි ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් however. ඇය ඉන්නවා මෙතන කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? ඇය කියනකොට අපි ඉංග්‍රීසියෙන් කියනවා she. ඉන්නවා කියනකොට අපි කියනවා is. මෙතන කියද්දි අපි කියනවා here. she's here. ඇය මෙතන ඉන්නවා. මම මොකුත් කළේ නැහැ කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? මම කියද්දි I කියලා කියනවා. I did කිව්වොත් මම කළා. I did nothing කියලා කියන්නේ මම මොකුත් කළේ නැහැ. I did nothing කියන්නේ මම මොකුත් කළේ නැහැ. කොහොමද ඔයා ආවේ කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? ඔයා කියද්දි ඉංග්‍රීසියෙන් කියනවා you come. ඔයා එනවා. ඔයා ආවද? did you come ඔයා ආවද? කොහොමද කියද්දි අපි දානවා how කියලා. how did you come? කොහොමද ඔයා ආවේ? ලස්සන, වඩා ලස්සනම කියලා බලමු කොහොමද කියලා ඉංග්‍රීසියෙන්. ලස්සන beautiful. ලස්සන කියද්දි beautiful. වඩා ලස්සනයි more beautiful. වඩා ලස්සනයි. ලස්සනම the most beautiful. ඔබ ඔහුව දන්නවද කියලා ඉංග්‍රීසියෙන් කොහොමද අහන්නේ? ඔබ කියද්දි you know. ඔයා දන්නවා. him ඔහුව. ඔයා දන්නවද කියද්දි do වලට දානවා. do you know him? ඔබ ඔහුව දන්නවද? ඇය ඔබට කෝල් කරාවි කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? ඇය කියනකොට අපි ඉංග්‍රීසියෙන් කියනවා she call you. ඇය ඔබට කතා කරනවා. කෝල් කරාවි කියලා කියනවා නම් අපි දානවා will. she'll call you. ඌ කෑව ඔක්කොම ඉංග්‍රීසියෙන් කියමු බලන්න. ඌ කෑද්දි it, කෑවා ate, ඔක්කොම everything කියන්නේ හැමදේම. නැත්තම් all කියලා දාන්නත් පුළුවන්. it ate all නැත්තම් it ate everything. ඇය සිටියේ coming කියන්නේ ඇය she සිටියේ was coming කනවා eat coming ing දැම්ම she was eating. ඔයා යුතුයි කියවීම පොත්. ඔයා යුතුයි අනිවාර්යයෙන්ම කළ යුතුයි නම් දැම්මා must.
you must read පොත් කියද්දි the books කියලා අපිට ගන්න පුළුවන්. You must read the books. ඔයා පොත් කියවිය යුතුයි. ඇය she දුන්නා gave තෑග්ගක් තෑග්ග gift තෑග්ගක් a gift ඊයේ yesterday කාලය හඟවන වචනය අගට දැම්මා yesterday ඊයේ she gave a gift yesterday මම එන්නම් විනාඩි කිහිපයකින් කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ මෙන්න මේ විදිහට කියන්න පුළුවන් I මම I come මම එනවා මම එන්නම් will දාන්න I'll come මම එන්නම් in a few minutes in a few minutes කියන්නේ විනාඩි කිහිපයකින් I'll come in a few minutes මම විනාඩි කිහිපයකින් එන්නම් දැන් වහිනවා කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ මේ වෙලාවේ වහිනවා නම් අපි කියන්න ඕන it's raining කියලා right මේ වෙලාවේ වහින නිසා it's raining දැන් කියද්දි කියනවා now it's raining now